චව් කට්ටියටම මම දාවේ ඔයාලට අලුත් අප්ඩේට් එකක් දෙන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ 2025 ඉඳලා 2028 වෙනකන් ජොබ් වීසා එකක් දාලා තියෙනවා මෙහෙන්. දැන් ඔයාලා ගොඩක් මේක වෛරල් යනවා මේ දවස්වල ගොඩක් අය කතා කරන දෙයක්. ඉතින් ඔයාලා දන්නවා ඇති. මේක තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා උදේ 9ට. හරියටම උදේ 9ට තමයි ඔයාලා ජොබ් වීසා එකට ඇප්ලයි කරනවා නම් ඒ දවසේ ඒ වෙලාව ඒ විදිහටම උදේ 9 වෙද්දි මේක ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම මීට කලින් පෙබරවාරි 5, පෙබරවාරි 7, පෙබරවාරි 12 ක්ලික් ඩේට් තිබිලා තියෙනවා. හැබැයි දැන් අපිට ඒක මිස් වෙලා තියෙන. ඉතින් ඉස්සරහට ඊට පස්සේ තිබිලා තියෙනවා ජූලි 1 වෙනිදා දැන් 31 වෙනකම්. දැන් ඒකත් මිස් නිසා අපිට පුළුවන් ඔක්තෝබර් 1 වෙනිදාකට ඔයාලට දැම්ම ලෑස්ති වෙන්න. දැන් තව දවස් 9ක් 10ක් තියෙන නිසා ඔයාලට ලෑස්ති වෙන්න ඇති. මම හිතන්නේ මේ ජූලි 1 වෙනිදා 31 වෙනකම් දීලා තියෙන හොටෙල් වලට කැමති අයට සංචාරක පැත්තට කැමති අයට තමයි මේ chance එක දීලා තියෙන්නේ. මට හිතෙන්නේ මෙහි දැන් හොටෙල් එකක් තියෙනවා නම් ඔයා ඒ හොටෙල් එකක් තියෙන කෙනෙක්ව දන්නවා නම් ඒ ඕනම අඳුරනවා නම් ඔයාලට පුළුවන් එයාලට ඇප්ලයි කරන්න කියලා. මම ඔයාලට කියන්න 2026, 2027, 2028 මේ අවුරුදු තුනට දැනටමත් අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙනවලු. හැබැයි තාම පාර්ලිමේන්තු එක දන්නවද කියලා හිම තාම දන්නේ නැහැ. ලක්ෂ 5කට එන්න දෙනවා කියලා තියෙනවා. ඒ වගේම එක අවුරුද්දකට සාමාන්‍යයෙන් 1,64,800කට වගේ අවස්ථාවක් තියෙනවා කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ගොඩක්ම වැඩිහිටියෝ බලා ගන්න. මොකද ඉතාලිය කියන්නේ ගොඩාක් වයසක කට්ටිය ඉන්න රටක්. ඉතින් කෙයාගිව පැත්තට ඔයාලට ලොකු ජොබ් වේකන්සිස් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. ලංකාවට විතරක් නෙවෙයි මේක ඕනම රටකට තමයි දීලා තියෙන්නේ. 2023, 24, 25 පෙබරවාරි දාපු අයට තාම කොළ හම්බෙලා නැහැලු. ලංකාවේ සමහර ඒවා රිජෙක්ට් වෙලා තියෙනවා කියලා කියනවා. මෙසීනා, නාපෝලි, බොලොග්නා, මෝදනා වගේ අයට සමහර අයට හම්බෙලා කියලා කමෙන්ට්ස් වල හැමත් මම දැක්කා. යාලා හම්බෙච්ච අය දාලා තිනවා. සමහර විට ඇප්ලයි කරපු අය හැම දැම්මත් දන්නෙත් නෑ. හරියට විශ්වාසයෙන් කියන්න බෑ. නමුත් එයාලත් කමෙන්ට්ස් වල දාලා තිනවා මම දැක්කා. අතරම මේක මෙහෙමයි. යුරෝපා සංගමයෙන් ඉතාලියේ ජොබ් වීසා දෙන්න ලක්ෂ 5කට දීලා තියෙනවා. එතකොට ඉතාලියයි ශ්‍රී ලංකාව එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට කලිනුත් මේ 2500කට වගේ ජොබ් හම්බෙලා තියෙනවා. එතකොට මේ පාර ෂුවර් වෙනවා අපිට 2500ක් 3000ක් ඒ වගේ අපිට හිතාගත්ත හැකි. එතකොට මේ 2026 ඉඳලා 2028 වෙනකන් කැබිනට් එකෙන් 1,65,000කට වගේ ජොබ් දෙනවා කියලා කියනවා. ඒක කොටස් දෙකකට දෙනවා. එකක් තමයි සීසනල් වර්කර්ස්ලා විදිහට නැත්නම් ප්‍රොෆෙෂනල් වර්කර්ස්ලා විදිහට. එතකොට ඉතාලියේ වීසා මේ ඔයාලා එන්න බලන් ඉන්න ඔයාලට මම මේ දැක්ක පේජ් එකකින් දාලා තියෙනවා මෙහෙම හරි මම කියන්නම් මේ සීසනල් වර්කර්ස්ලා විදිහට එන අයට පළවෙනි එක විදිහට ඇග්‍රිකල්චර් ඒ කියන්නේ කෘෂි කර්මය පැත්තේ ගොවි පළවල් වලට එතකොට මිදිවතු කරුවන් විදිහට සත්ත්ව පාලනයට වගේ වර්කන්සීස් තියෙනගෙන ඒ වගේ පැත්තට තමයි ගෙන්නන්නේ කියලා තියෙනවා. ඊළඟට තියෙනවා සංචාරක හා ආගන්තුක සත්කාර විදිහට. එතකොට ඔයා කුක් කෙනෙක් වෙන්න කැමති නම්, වේටර් කෙනෙක් වෙන්න කැමති නම්, හවුස් කීපර් කෙනෙක් වෙන්න කැමති නම් ඔයාලට මේ chance එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා care giving and health care. ඒ කියන්නේ වයසක අය ගොඩක් ඉන්න නිසා 10,000ක් වගේ කට්ටියව ගන්නවා කියලා එයාලා කියලා තියෙනවා සෞඛ්‍ය සේවයකට. එතකොට ඇසිස්ටන්ට්ස්ලා විදිහට උනත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මම ප්‍රොෆෙෂනල් පැත්තෙන් ගත්තොත් ඉදිකිරීම, යටිතල පහසුකම්, ආහාර, කෘෂිකර්ම, ප්‍රවාහන හා සැපයුම්. ඒ කියන්නේ දැන් ට්‍රක් සහ බස් ඩ්‍රයිවර්ස්ලාට ලොකු chance එකක් තියෙනවා කියලා එයාලා කියලා තියෙනවා. ඒක ඔයාලට ප්ලස් පොයින්ට් එකක්. ඔයාලා ලංකාවේ ට්‍රක් එකක් හරි බස් ඒ ලයිසන් තියෙන කෙනෙක් නම් ඔයාලට මේ chance එක ඉක්මනට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඇප්ලයි කරන්න. මැද පෙරදිග ගල්ෆ් ලයිසන් එක තියෙන අයට ලොකුම ස්පෙෂල් එක තියෙනවා කියලා එයාලා කියලා තියෙනවා. මේක මේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන දෙයක්. ඉතින් ඔයාලට එහෙම එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඇප්ලයි කරන්න. ඊළඟට තියෙනවා ස්වාන් රැකියා. ස්වාන් රැකියා 730ක් වීසා දෙනවා කියලා තියෙනවා. ඔයාලට යන්න පුළුවන්ලු ව්‍යවසායකෙක් විදිහට, බිස්නස් කරන කෙනෙක් විදිහට. එතකොට මේ පුද්ගලිකව 50,000ක් වගේ යුරෝ 50,000ක් වගේ ආයෝජනය කරන්න ඕනලු මේ වැඩේට. ඊළඟට මම කියන්නම් වැදගත්ම දේ කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. ඇප්ලයි කරන්න තියෙන්නේ ඔන්ලයින්. දැන් වසර ගණනාවක් තිස්සේ ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තිබුණේ.
ඉතින් මේ අගමැතිනිය ස්පෙෂල් විදිහටම කියලා තියනවලු මේ අර මෙහෙ දැන් ගොඩක් හොරෙන් ඩොකියුමන්ට්ස් නැති අය ඉන්නවනේ. රුමේනියා වලින් පයින් කට්ටියක් ඉන්නවා. ඒ නිසා හොරෙන් එන අයට මේක දෙන්නේ නැති විදිහටම කරනවා කියලා මේකට එතකොට සන් රැකියාව විදිහට යනවා නම් අංක 730ක් වීසා තියනවලු. එතකොට ඔයාලට යන්න පුළුවන් ව්‍යවසායකයෙක් විදිහට බිස්නස් කරන කෙනෙක් විදිහට. ඒ වගේම පෞද්ගලිකව ඔයාලට යුරෝ 50000ක් ආයෝජනය කරන්න පුළුවන් වෙන්න ඕනෙලු. එතකොට මේක ඇප්ලයි කරන විදිහ මම කියන්නම්. මම කව මේක අවුරුදු ගාණක් තිස්සේ ඇප්ලයි කරන්නේ ඔන්ලයින්. එතකොට මෙහි අගමැතිනිය ගොඩක් විශේෂ විදිහට කියලා තියෙනවා මෙහි ගොඩක් හොරෙන් ගෙන ඉන්නවා. ඒ නිසා එයාලා කියලා තියෙනවා හොරෙන් ගෙන අයට chance එකක් දෙන්නේ නැති වෙන්න. කියන්නේ ওই රුමේනියා වලින් පයින්නවනේ ගොඩක්. එහෙම එන්න බැරි වෙන්න මෙයාලා මෙහෙන් ඩිජිටල් වැඩපළ පත්‍රයක් දැන් හදාගෙන යනවලු. ඒක එයාලා හදන ගමන්ලු තියෙන්නේ. එතකොට ඒක තියෙදි කොහොමත් හොරෙන් දේවල් කරන්න බෑ. හැබැයි මම විශ් කරනවා මොන ලෝකෙන් හරි කමක් නැහැ මේ රටට ඇවිල්ලා ගේම ගහගන්න පුළුවන් කෙනෙක් නම් ඔයාලට මේ වැඩේ හරියන්නේ කියලා. එතකොට මේ හොටෙල් ඒවා ඔක්තෝබර් 1 වෙනිදා උදේ 9ට තමයි සබ්මිට් කරන්න තියෙන්නේ. මම සබ්මිට් කරන විදිහ කියන්නම්. ඉතාලියේ ඉන්න කෙනෙක් නම් ඉතාලියේ ඉන්න කෙනෙක් ඔයා අඳුරන්න ඕනේ. සමහරට වගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්, සමහරට වගේ යාළුවෙක් වෙන්න පුළුවන්. දැන් ඇත්තම කතාව මෙහි ඉන්න කෙනෙක්වත් කෙනෙක්ට උදව් කරන්න බෑ. ඒ කියන්නේ උදව් කරන්න අකමැති නිසා නෙවෙයි. හැබැයි ඒක මාර කරදරයක් දැන්. ඒක පෙන්වන්න ඕනේ ස්පොන්සර් වීසා නම් ඒක පෙන්වන්න ඕනේ. ඔයාට සල්ලි තියෙනවා, ඔයාට වියදම් කරන්න පුළුවන්. එහෙම කියලා පෙන්වන්න ඕනේ. ඉතින් දැන් මේක නම් වෙන්නේ ඔයාට රැකියාවක් දෙන්න පුළුවන් කියලා මෙහෙන් මේ ජොබ් වීසා එක ඇප්ලයි කරන කෙනා කියන්න ඕනේ. එතකොට ඔයාට සැලරි එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට ඉන්න තැනක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ජොබ් එකක් දෙන්න ඕනේ. එතකොට ඔයාට සතියට පැය 28ක් හරි පැය 40ක් හරි දෙන්න ඕනේ. කියන්නේ ඔයාට ඒ කොන්ත්‍රාත් එක ගහන්න ඕනේ. ගහන්න බැරි නම් ඒ chance එක ඔයාට හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අයදුම් කරන්න ස්ප්ලිට් account එකක් තියෙන්න ඕනේ. මේවා ඉතාලියේ වල සමහර තැන් තියෙනවා මේ ස්ප්ලිට් account එයාලම හදලා එයාලම කරන. ඉතින් ඔයාලගේ වැඩේ හොඳට කරගන්න නම් ඔයාලා දැනගන්න ඕනේ හරිම දැන් ස්ප්ලිට් account හදනවා තැන් තියෙනවා එයාලා හරිම සමහරට මේ ස්ප්ලිට් account තියෙන කෙනෙක් දැන් මෙහි අර තැන් තියෙනවා. හැබැයි එයාලගේ කොච්චර කාලද දන්නෙත් නෑ. එයාලා එක ෂුවර් වෙන්න එපා. එයාලා හරියටම 9 වෙදි දාන්න ඕනේ වැඩේ හරියන්න. ඉතින් එහෙම තැනක් බලලා ඔයාලට ඇප්ලයි කරන්නත් පුළුවන්. මොකද මෙහි ඉන්න කෙනෙක් ඒ වගේ දෙයකට ඒ වගේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ලොකෝට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒක වෙන්නත් පුළුවන්. ඉතින් ක්ලික් ඩේට් එක හැමෝම මේ ක්ලික් ඩේට් එක කියන්නේ ලංකාවට විතර නෙවෙයි මුළු ලෝකෙම ඉන්න අයට මේ ඩේට් එක එදාට ඒ 9ටම තමයි. එතකොට ඔයාලා දැනගන්න ඕනේ chance එක එක්කෙනෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඔය හිතන තරම් මෙහෙම කියන තරම් ලේසි නෑ. ඉතින් ඔයාලා ගොඩාක් උත්සාහ කරන්න ඕනේ ඒ දවසේ ඒ වෙලාවට ඒක කරගන්න. ඉතින් දිගටම දැන් ඔයාට මේ මම හිතන්නේ මාස 6ක් වගේ තමයි වීසා එක ගහන්නේ. ඒකට මාස 6කට වීසා එක ගැහුවොත් ඔයා දැනගන්න ඕනේ තැනට ගිහිල්ලා හොඳට ජොබ් එක කරලා දිගට මේ වීසා එක හදාගන්න. ඉතින් ඒක තියෙන ඔයාගේ අතේ. ඉතින් සමහර විට ඩිසෙම්බර් අන්තිම වගේ මේ වීසා එකට ඇප්ලයි කරොත් ඔයාලට එන්නත් chance එක හම්බෙයි. ඉතින් මතක තියාගන්න ඔක්තෝබර් 1 වෙනිදා උදේ 9ට ඔයාලත් ඇප්ලයි කරනවා නම් හරියටම උදේ 9 වෙදී ඇප්ලයි කරන්න. එහෙනම් මේ අප්ඩේට් එක ඉක්මනට දෙන්න ඕන නිසායි මම හරියම ඉක්මනට මේ වීඩියෝ එකත් සබ්මිට් කරන්න හිතුවේ. ඉතින් මගේ TikTok එකේ සමහර වීඩියෝස් ඇති. ඉතින් මගේ YouTube බලන කට්ටියටත් මේක දැම්මා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්න. හැමෝටම God bless. හැමෝටම ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. ciao.